අද අපි කතා කරන්නේ හිජාම වෙදකම නැත්නම් කපින් වෙදකම ලෝකේ දශක 20ක් පමණ අවුරුදු 200ක් පමණ ලෝකයෙන් තුරන් වෙලා තිබුණා. ඒ කාලේදී බොහොම අතලොස්සක් මේ වෙදකම ප්‍රයෝජනට ගන්නවා. විශේෂයෙන්ම යුරෝපයේ තහනම් කරා. විශේෂයෙන් මේ කාලේ තිබුණු බාබර් සර්ජන් කියන සංකල්පයක් අනුව බොහෝසේ මෙම ප්‍රතිකාර ක්‍රමය පරිහානියට ලක් වෙලා තිබුණා. විශේෂයෙන්ම අපේ කර්ණවැමියෝ එහෙම නැත්නම් බාබර්ස්ලා ඒ දවස්වල තිබුණු ආධ්‍යාත්මික වෙදකමක් තිබුණා. රෝග පැමිණියොතින් හිස බූ ගන්නවා. හිස කෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඒ සමගම ඕන් දැකපු දෙයක් තමයි මේ හිජාමානේ නිල වෙදකම, කපින් වෙදකම, වෙට් කපින් එකේදී. වෙට් කපින් එකේදී ගොඩක් දුරට බ්ලඩ් එක බ්ලීඩ් කරන එක ලේසි කියන එක. ඊට පස්සේ ඉතින් ඕන් ඒකේ තියෙන විද්‍යාව හදාගන්න නැතුව පොයින්ට්ස් වල බ්ලඩ් බ්ලීඩ් කරන්න පටන් ගත්තා. ඒකෙන් ඒ දවස්වල සංක්‍රාමික රෝග නොහොත් බෝ වන රෝග සෑහෙන ප්‍රමාණයක් තිබුණා. ඒකත් එක්ක ඒ ප්‍රමාණය වැඩි වෙලා මිනිසුන් මිය යන්න ගත්තා. ඊට පස්සේ එංගලන්ත රොයල් මෙඩිකල් ඔතොරිටි එකෙන් මේක සම්පූර්ණයෙන් තහනමට ලක් කරන්න ඕන කියලා අවුරුදු 200කට ආසන්න කාලයක් තහනමට ලක් වුණා. ඉතින් ඒ කාලෙදි තමයි මේ වෙදකම ගොඩක් දුරට අඩු පිරිසක් අතර තිබුණේ. ඉතින් යුරෝපයේ තිබුණු මේ වෙදකම සම්බන්ධව සාකච්ඡාමය වටයක් තමයි මේ යන්නේ. විශේෂයෙන්ම මේ වෙදකමේ කරන ආකාරය, විශේෂයෙන්ම සාම්ප්‍රදායික ක්‍රමයකට කොහොමද මේක කරන්නේ කියන එක එක්තරා වූ කාන්තාවක් තමග තිබුණු සංවාදයක තොරතුරු තමයි මම මේ ගෙනෙන්නේ. ඒකට මේකෙදි මේ සාම්ප්‍රදායිකව පවත්වාගෙන යන ක්‍රමය හරි වැදගත්. අපි කොතර තමයි නවීන තාක්ෂණය පාවිච්චි කරත් නවීන තාක්ෂණයට එහා ගිය විද්‍යාත්මක පැත්තක් තියෙනවා මේ හිජාමා නිල වෙදකමේ. ඒ නිසා තමයි ලෝකේ හැම රටේම මේක ආభాෂය ලැබිලා තියෙන්නේ. අද චීනය, කොරියාව, ඒ වගේම අරාබිය, ඒ වගේම තුර්කිය සහ සමහර පෙරදිග රට රුසියාව කියන එකත් හරි වැදගත්. ඒ වගේ රටවල් වල ආభాෂය ලැබුවත් හැම රටක් තුලින් මේ ගමන් කරනකොට ඒකට යම්කිසි ඒ රටවල් වල සංස්කෘතික ආభాෂයක් ලැබිලා තියෙනවා. ඉතින් හිජාමා වෙදකම ඉතාමත්ම හොඳ වෙදකමක්. මොකද කියනොනම් මේකේ තියෙන සරලභාවය නිසා රෝග ගොඩක් සුව කරන්න පුළුවන්. ඉතින් අදට ගැලපෙන විදියට මේ වෙදකම විශේෂයෙන්ම ඒසෙප්ටික් මෙතඩ් එකකට පාවිච්චි කරන එක තමයි ගොඩාක්ම හොඳ. අද ගොඩාක් මිනිස්සු මේ වෙදකමේදී කරන දෙයක් තමයි මේ වෙදකම පහසුවෙන් කරගන්න පුළුවන් නිසා හිතන මිනිස්සු මේකේ ෆිලොසොෆි එක නොදැන කරන්න යන එක. ඒකෙන් තමයි ගොඩාක්ම මේ වෙදකම පරිහානියටපත් වෙලා තියෙන්නේ. මේ වෙදකම ඉටු කිරීමේදී හරිම වැදගත් වෙන්නේ මේ විද්‍යාව හොඳට හදාරන එක. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරත් ඒකේ තියෙන විද්‍යාත්මක පැත්ත හොඳට හදාarලා කරන එක තමයි ගොඩාක්ම හොඳ. ලංකාවේ හිජාමා වෙදකම කරන්නට ආයුර්වේද යුනානි වෛද්‍යවරුන්ට තමයි අවසර තියෙන්නේ. ඒ වගේම ඇකියුපංචර් චීන සහ කොරියානු ඇකියුපංචර් යටතේ වෙදකම සිදු කිරීමට විශේෂයෙන්ම පුළුවන්. ඉතින් මේකේ තියෙන නෛතික පරිසරයත් ඒ වගේම සුදුසුකම් ලත් වෛද්‍යවරු හරහා මේක සිදු කිරීම තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒ තුලින් තමයි ඒක සාර්ථක ප්‍රතිකාරයක් බවට පත් වෙන්නේ. ඉතින් අපි ගොඩක් දුරට බලන්න ඕන මේ වෙදකම් වල තියෙන විද්‍යාත්මක පැත්ත වගේම නෛතික ස්වභාවයත් ඒ වගේම මිනිස්සුන්ට ඒ කවුරු කරත් මේ සේවාව හොඳ සේවාවක් බවට පත් කිරීම තමයි සිදු කළ යුත්තේ. ඒ කියන්නේ ඒ සඳහා භාවිතා කරන මේවලන් ආසාත්මිකතාවෙන් තොරවීම, ඊට අමතරව සුදුසු විශේෂම රුධිරය ඉවතට ගැනීමක් සිදු වෙනවා නම් ඒක නියමාකාරව සිදු කළ යුතුයි. මොකද ඒ අදාළ පුද්ගලයන්ට හානියක් නොවන විදියට. ඒකට අපි මේකෙදි වැදගත්ම කියලා සලකන්නේ
විශේෂයෙන්ම මේකේ තියෙන ආධ්‍යාත්මික පැත්තක්. ඉතින් ඒ ආධ්‍යාත්මික පැත්තේ දීත් සමහර සිදුවීම් කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ රෝගියාට මලානික බවක් එන්න පුළුවන්. ඒ වගේම දහඩිය දාලා වමන එන්න පුළුවන් තත්ත්වයක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් ගැන රෝගියා දැනුවත් කරන්න ඕන. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා. අන්තික මේකෙදී තව දෙයක් තමයි රෝගියා මේ වෙදකම ගැන රෝගියා පෙර දැනුවත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි මේක ඇත්තටම ශල්‍ය වෙදකමක්. යුනානි වෛද්‍ය විද්‍යාවට තියෙන ශල්‍ය වෙදකමක්. ඒකට ශල්‍ය වෙදකමක් ශල්‍ය කර්මයක් කරනකොට තියෙන ප්‍රොසීජර්ස් ගැන අපි දැනුවත් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් මේ වෙදකමේදී මිනිස්සු දැනුවත් වීම ඒ වගේම ඒ වෛද්‍යවරයාත් එක්ක හොඳ සම්බන්ධතාවයකින් සියලුම තොරතුරු හුවමාරු කරගෙන තුලින් මම හිතනවා සාර්ථක එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් යුනානි වෙදකමේදී තව පැත්තක් තියෙනවා මේ ඉස්ලාම් ආගම දහම අනුවත් මේකේ පොඩි ආభాෂයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් චන්ද්‍රමාස 17 චන්ද්‍රමාසයක 17 19 21 දිනවල ඔත්තේ දිනවල සිදු කිරීම ඉතාම යෝග්‍යයි. ඒ වගේම ගොඩක් දුරට මේ ලේ ගන්න එක වෙට් කපින් කියන එක ඇවිල්ලා බදාදා දවස්වල සිදු නොකළ යුතුයි. ඒ කියන්නේ අඟහරුවාදා දවසේ හවස් භාගයේ පටන් ගන්නවා ඉඳලා බදාදා දවසේ හවස් භාගයේ ඉවර වෙන තක්වා මේක සිදු නොකළ යුතුයි කියන එක තමයි උපදෙස. එහෙසේ සිදු කිරීම තුළින් රෝග විශේෂයෙන්ම රුධිර සහ රුධිරාසන්න සහ සමාසන රෝග එන්න පුළුවන් කියලා දැනුම් දීමක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ වෙදකම ගැන සඳහන් කරනවා නම් හිජාමා වෙදකම සහ කෝටරයිසේෂන් එහෙම නැත්නම් පුච්චන එක. ඒ වගේම ඩ්‍රින්කින් බී හනි එහෙම නැත්නම් මී පැණි බොන එක ඊටාම උසස් වෙදකම් ලෙස සලකලා තියෙනවා ඉස්ලාම් දහමේ. විශේෂම නබි මුහම්මද් තුමාගෙන ඒ ගැන දැනුවත් කිරීමක් සිදු වෙලා තියෙනවා. කොට ඒ වගේම මේ සියලු වෙදකම් අතරින් හිජාම වෙදකම ඊටාම යෝග්‍ය වෙදකමක් කියලා නබි මුහම්මද් තුමාණන් දැනුවත් කරලා තියෙනවා. ඉතින් මේ වගේ එතකොට මේ වගේ ගොඩක් දේවල් අපිට සමහර ආගමික සංස්කෘතින් එකත් මේක මේ වෙදකම බැඳෙනවා. ඉතින් තාම වැදගත් වෙදකමක්. ඉතින් මම හිතන්නේ ලෝකවාසී හැමෝම සිදු කළ යුතු වෙදකමක්. එකපාරක් කර එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන වෙදකමක්. ගොඩාක් රෝග වලට සාර්ථක ප්‍රතිකාර ගන්න පුළුවන්. ඉතින් නවීන ආපන්නත් එක මේක දියුණු වෙලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ වෙදකම අත්විඳින්න කියලා.